බොහොම ස්තුතියි. ඕගොල්ලෝ අපි අද මේ විදිහට ප්‍රසංග පවත්වන්නේ ඕගොල්ලෝ ප්‍රසංග නරඹන්නේ අපේ වීරෝදාර ත්‍රිවිධ හමුදාව මේ සටන ජය අරගෙන අපිට මේ රට නිදහස් කරලා දුන්න නිසා. නැත්නම් තව අවුරුද්දක් දෙකක් යද්දි ඒ තිබ්බ දේවල් වල හැටියට ඒ තිබ්බ ආයුධ වල හැටියට මොනවා වෙයිද දන්නේ නැහැ මේ රටට. ඉතින් මොකක් හෝ දේව හේතුවකට අපිට මේ නිදහස මේ සාමය ලැබුණා. හොඳයි මීළඟ ගීතේ ගායනා කරන්න කලින් තවත් දෙයක් කියන්න ඕනේ. අපේ පියතුමන් ඉන්නවා ට්‍රවින් ප්‍රනාන්දු ඉන්නවා අපේ මැදිතුමන් ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන් ඒ වගේම සුමේද මගේ මිත්‍රයා VD Vision අද ලංකාවේ ප්‍රබලතම වීඩියෝ ආයතනයේ බවට පත් වෙලා තියෙනවා. අද මේ ප්‍රසංගය ඕගොල්ලෝ වගේම රටවල් ගණනාවක සජීවීව නරඹනවා. ඉතින් ඒ ඔහුගේ දක්ෂතාවය ඔහුගේ හැකියාව අපි එදා දැක්ක B division එක අද අපි අද දවසට එනකොට ඉතාමත් දවසින් දවස වර්ධනය වෙලා දියුණු වෙලා ලංකාවේ ප්‍රබලම තැනට ඇවිල්ලා තියෙනවා. ඒක ගැන අපි සන්තෝෂයි අපේ කෙනෙක් හැටියට සුමේද. ඉතින් මීළඟ ගීතය අපි ගායනා කරන්නේ ඕගොල්ලෝ දන්නවා අපේ රටෙන් පිටරට ගිහිල්ලා ඉන්න සහෝදරයෝ ඉන්නවා. අද මේ ප්‍රසංගයට සහභාගී නොවුනත් මේකේ CD එක තමන් සේවය කරන රටට ගෙනහිල්ලා ඒක නරඹලා සතුටු වෙන ජනතාවක් ඉන්නවා. තමන්ගේ දායකත්වය ලබා දෙනවා ගායන ශිල්පියෙක් වෙනුවෙන් සංගීත කණ්ඩායම් වෙනුවෙන් ප්‍රසංගයක් පවත්වන. ඉතින් මේ සහෝදරයින්ව අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. අපේ රටෙන් ඈත හිටියත් ඒගොල්ලෝ අපේම සහෝදරයින්. ඒගොල්ලන්ගේ ආදරය අපිට හැමදාම දැනෙනවා. මෙන්න ඒ ආදරණීය ජනතාව වෙනුවෙන් මම නිර්මාණය කරපු ගීතයක්. ආදරය කරන, ආදරය හඳුනන, ආදරමන්තයන් වෙනුවෙන් ගායනා කරපු ගීතයක්. අපි අහලා බලමු මේ දුර ඈත රටක තනි වී ඔබ සැම වෙනුවෙන්. දුර ඈත රටක තනි වී සිහි වෙන හැම මොහොතක් නානේ නෙතඟට කඳුළු පිරේ එන්න හිතයි පියවා ඔබේ කුටියට මාගේ එන්න හිතයි පියවා ඔබේ කුටියට මාගේ කිරිල්ලියේ මට ඔබ ගැන දුරස්ව ඉන්නා ටික කාලයේදී සෙනෙහයක් දැනුණා මට ඔබ ගැන දුරස්ව ඉන්නා ටික කාලයේදී නිවාඩුවක් ලද විගසමෙන් නම් ඔබ හාදොඩ මලු වන්නට ආසෙන් සිහි වෙන හැම මොහොතක් නානේ නෙතඟට කඳුළු පිරේ එන්න හිතයි පියවා ඔබේ කුටියට මාගේ එන්න හිතයි පියවා ඔබේ කුටියට මාගේ කිරිල්ලියේ Da da
කතනේ ඔබ අමතන විටදී හිතට දැනුනේ අපමණ සතුටක් දුරකතනේ ඔබ අමතන විටදී හිතට දැනුනේ අපමණ සතුටක් ඉවසිල්ලක් නෑ ඔබ වෙත එන්නට දිවිය පුරාවට මගේ කරගන්නට සිහි වෙන හැම මොහොතක් ගානේ මෙතඟට කඳුළු පිරේ එන්න හිතයි පියවා ඔබේ කුටියට මාගේ කිරිල්ලියේ එන්න හිතයි පියවා ලංකාවට